ඩබින් එහෙමත් නැත්නම් හඬ කැවීම කියන එක එහෙම ආවට ගියාට කරන්න බෑ. ඒකට බොහොම හොඳ පළපුරුද්දක් තියෙන්න ඕනි. හැබැයි අද අපි මේ කියන්නේ එහෙම ලංකාවේ සිංහලෙන් හඬ කවපු හිතා ගන්න බැරි කිහිප දෙනෙක් ගැන. පළවෙනි එක. මෙන්න මේ කාටුන් එකේ මෙන්න මේ චරිතය හොඳට මතකද බලන්නකෝ. නෑ මිත්‍රයා මට විශ්වාසයි. එයා අනතුරක් කරන්නේ නැහැ. නැතත් අපි ඇත් එක්ක යන්නේ තනිව නෙවෙයිනේ. ඒ ඉන්නේ පිප් කියන අධිපාදවරයා. එහෙමත් නැත්නම් ඇපල් ආදිපාද. මම ඇපල් ආදිපාද පිප්. ඒ කවුද කියලා දන්නවද? ඒ සාරංග දිසාසේකර. අනේ නිකන් ඵලයන් බයන්න. ඊළඟට Ice Age චිත්‍රපටය. මේ Ice Age චිත්‍රපටය සිරසේ හොඳටම ඩබ් කරලා ගියා. ඔයාට මතක ඇති. ඒකේ දියේගෝ මතකද? බලන්නකෝ. හරිමලේසි බඩ කනවා. අත කකුල. පුංචි බෙටවුන්ටත් පිරන්න පුළුවන්. ඒ තමයි ඉස්සර බොහොම හොඳ හඬකවීම් ශිල්පියෙක් වෙච්ච හැබැයි දැන් ගොඩක් වෙලාවට අපිට තිරයේ දකින්න පුළුවන් ධර්මප්‍රිය ඩයස්. ඒක එච්චර හිතන්න එපා. ඊළඟට අපි කියන්නේ Ice Age එකේ එලි ගැන. ඉතින් ලෝක සවාරියේදී තනියම වැඩ කරගන්න පුළුවන්ද? ඒ තමයි හසිනිකා කරලියද්ද. ඔය චිම්පන්සියා හින්දා අපිට වෙච්ච ප්‍රශ්න අනන්තයි අප්‍රමාණයි. හැම වෙලේම කරදරයක් වෙන අත්තම්ම මතකද Ice Age එකේ? අපේ මෙතන තියෙන දූවිල්ල. ඒ තමයි වර්තමානයේ බොහොම ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන නෙතලි නානායක්කාර. දෙකින් විතරක් කියන කඩප්පුලි කතා. ඊළඟට ඩොක්ටර් ඩූලිටල් මතකද? ඒක නෙමෙයි ડોක්ටර්. අපිට ලොකු කරදරයක් වගේ. මම දන්නේ මෙයාලා ප්‍රේතාවත් කියලා. ඒ ඩොක්ටර් ඩූලිටල් එකේ ඩොක්ටර් මේක හැම පිරිමියෙකුටම ඉතාම වැදගත්. අන්න ඒක ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න. පුරුෂ ශක්තිය තමයි ලෝකේ වැදගත්ම දේ. වෙන කවුරුවත් නෙවෙයි. ඒත් ධර්මප්‍රිය ඩයස්ම තමයි. කලින් කියන්නේ ඩොක්ටර් ගොඩක් බෙහෙත් කරන්නේ මහා ලොකු තඩි වලහට. ඕ ડોක්ටර් පොඩ්ඩක් කොහොම ඉන්න. මේ වලහ කවුද කියලා දන්නවද? ඒ වලහ තමයි සුදේව හෙට්ටිආරච්චි. විවාදය කරනවා නම් සුදේව ජාතිවාද අවසන නාලිකාව තමයි ඔයාලගේ නාලිකාව. ඩොක්ටර්ගේ පොඩි දුව මතකද? අර කණ්ණාඩි දෙකක් දාලා ඉන්නේ ලොකුවට. තාත්තේ මට කැම්ප් එකට යන්න බෑ. මේ වික්ටරේ පුපුරලා පැටියෙක් එළියට එනකොට එයාව බලන්න මං ගෙදර ඉන්නම ඕනේ. ඒ තමයි ශනුද්‍රි ප්‍රියසාද්. ගල් මේරි මනසා තු මේරා පඩජා. ඊළඟට අපි කියන්නේ හැරි පොටර් චිත්‍රපටය ගැන. හැරි පොටර් චිත්‍රපටයේ හැරීට පොඩි කාලේ හඬ කැව්වේ කවුද කියලා දන්නවද? ඒ කියන්නේ මේකෙන් පෙන්වන්න අපි කැමති දේවල්ද? ඒ තමයි කසුන් තරින්ද්‍ර. ඔබ කසුන් තරින්ද්‍රව එහෙම දන්නේ නැත්නම් නම කිව්වහම මේ සින්දුව බලන්නකෝ. මෙන්න මේ ගීතය ගායනා කරන්නේ කසුන් තරින්ද්‍ර. වර්තමානයේ බොහොම හොඳ අධ්‍යක්ෂවරයෙක් වගේම හඬ කැවීම් ශිල්පියෙක්. ඊට පස්සේ හැරි පොටර් ටිකක් ලොකු වෙනවා දෙවනි චිත්‍රපටයට එනකොට. මතකද? දැන්වත් මං කියන දේ තේරෙනවද? මම මේ ලෝකෙට අයිති නැහැ. මම අයිති මායා ලෝකෙට. හොග්වර්ට්ස් වලට. ඔයා දන්නවද මට යාළුවෝ ඉන්නේ එහෙ විතරයි. මෙන්න මේ වෙලාවේ හැරි පොටර්ට හඬ කවන්නේ සූර්ය අරණේ පොඩි හාමුදුරුවෝ. අපි ගොහින් බලන්න. කවුරුත් කැම දෙන එකක් නෑ ගියාට. දසුන් මදුශංක. ඉස්සර අපි පැල් බැඳගෙන බලපු කතාමාලාවක් තිබුණා. ඒ තමයි රොබින්සන් ක්‍රූසෝ. ජාතික රූපවාහිනියේ මේක තිරගත වුණේ. මම මුදට ගන්නයි. අර මුද මෙතනට ගේන්නද? ඔරුවතට එන්න බැරි නෑ. මේ රොබින්සන් ක්‍රූසෝට හඬ කවන්නේ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි. උඹ අඳුරන්නේ උඹ සල්ලි ගෙවලා වැඩ ගන්න මේ බැන්ඩුව විතරයි. මෙහෙම වැඩ කරන්න ආවොත් අඟල්ලේ කෑලි වලට කපලා බල්ලන්ට කන්න දානවා දැන්. අන්තිමට අපි යන්නේ හඬ කැවීම් ශිල්පය බොහොම අපූර්වට කියලා දෙන චිත්‍රපට මාලාවක් වෙච්ච Lord of the Rings චිත්‍රපට මාලාවට. මේකේ බිල්බෝව මතකද? ඒක මගේ සාක්කුවේ. බලන්නකෝ. එයාට මාව දාලා යන්න බෑ. මේ බිල්බෝ තමයි ප්‍රියන්ත සෙනවිරත්න.
සෞරෝන්ට පස්සේ දෙවැනි දුෂ්ටයා තමයි සරුමාන්. එක කුරුමිට එක් ළඟ විශාල වටිනාකමක් තියෙන වස්තුවක් තියෙනවා. මට උන්ව පණ පිටින් ඕනේ. කිසිම අනතුරක් වෙන්න බෑ. සරුමාන්ට හඬකවන්නේ ජයලත් මනෝරත්නයන්. විශාල කරදරයක් වුණානේ මේක. මතකද අර කොටට හිටපු කුරුමිට්ටා හැම වෙලේම සටන් කරන්න බලාගෙන ඉන්නේ. ගිම්ලි. අපිට පුළුවන් මෝරියාවල උමං ඇතුළෙන් යන්න. මගේ මාත්සිනා බාලින් අපි හැමෝම රජවරු වගේ පිළිගනි. ඒ තමයි W ජයසිරි. අර කොටට මහතට ඉන්නේ. ඇත්තට එතකොට අර දිගට ගැටුවට තියෙන පැයකට වෙන්නේ. මං හිතන්නේ සර් ඵලයන් යන්න. මුද්දට ගොඩාක් ආශාවෙන් හිටපු මිනිස්සෙක් රජෙක් වෙන්න හිටපු කෙනෙක් තමයි බොරොමිය. මට හිතාගන්න බෑ මේ තරම් පොඩි දෙයකට අපි බයයි කියලා. හැමෝම මේකට බයයි. බොරොමියට හඬ කවන්නේ වසන්ත දුක්ගන්න අරාල. අන්තිමට ලෝඩ් ඔෆ් ද රින්ග්ස් කතා මාලාවේ අරවන්ව මතකද? ෆ්‍රෝඩ් එපා. ඔයාට යන්න බෑ ෆ්‍රෝඩෝ. යන්න එපා. මේ අරවන් තමයි දමිතා අබේරත්න. සයිකල් එකකට ලයිසන් එකක් දීපු මිනිස්සෙක්ට ප්ලේන් එකක් අරන් යන්න කිව්වොත් මොකද වෙන්නේ? හොඳයි මම ඔය කිව්වේ හඬ කැවීම් ශිල්පයේ අති දක්ෂම අය වගේම අපිට හිතාගන්න බැරි කටහඬවල් දීපු අය කවුද කියලා. ඔබ මීට වඩා අයත් දන්නව නම් අපිට කියන්න පල්ලෙහායින් කමෙන්ට් කරන්න. තවත් කෙනෙක්ට දැනගන්න මේක ෂෙයා කරන්න. එහෙනම් තවත් වෙලාවක මුණ ගැහෙමු.